හෙලෝ ගයිස් කොහොමද ඔයගොල්ලන්ට අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ අපි එදිනෙදා පාවිච්චි කරන පොඩි පොඩි මික්සර්ස් වල මේ නොබ්ස් වලින් මොනවද කරන්නේ කියලා මේ මික්සර් ගැන පොඩි ඕවර්විව් එකක් දෙන්න ඔයගොල්ලන්ට මගේ YouTube channel එක හරහා. ඉතින් ආරාධනා කරනවා මේ වගේ lessons දිගටම බලන්න ඕන නම් දැනුමට යමක් ලබා ගන්න ඕන නම් දිගටම YouTube channel එකත් එක්ක එකතු වෙන්න subscribe කරගන්න. ඉතින් අද මංගාව තියෙන්නේ Yamaha MG16XU කියන මික්සර් එක. ගොඩක් දෙනෙක් පාවිච්චි කරනවා මේ මික්සර් එක. ඇත්තටම හොඳ මික්සර් එකක්. ඒ වගේම ගොඩක් මික්සර්ස් එක වගේ හැම මික්සර් එකකම එකම කාර්යය වෙන්නේ බ්‍රෑන්ඩ් එක වෙනස් වුණාට මේ knobs වලින් කරන කාර්යය එකයි. ඉතින් මේක 16 channel මික්සර් එකක්. ඔයගොල්ලන්ට පේනවා ඇති. channel 16ක මික්සර් එකක් තියෙන්නේ. මේක ඉෆෙක්ට් එකක් මේකටම එනවා. ඒ වගේ ගොඩක් වාසි තියෙන මික්සර් එකක්. අපි බලමු මුලින් ඉඳලා කොහොමද මොනවාද මේ knobs කියලා මොනවාද මේ faders කියලා අපි බලමු. එකතු වෙන්න show එකත් එක්ක. right අපි උඩින්ම ගියාම ඔයගොල්ලන්ට පේනවා ඇති සාමාන්‍ය මික්සර් එක දැක ගන්න පුළුවන් ඉන්පුට් එක නෙමෙයි මේකේ තියෙන්නේ. මේකේ අලුත්ම ඉන්පුට් එකක් ඇවිල්ලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති අලුත් මික්සර්ස් වල මේක තමයි එන්නේ. යුනිවර්සල් ජැක් බේස් එකක් තියෙන්නේ. මේක XLR සහ ස්ටෑන්ඩඩ් කියන දෙකම ඉන්පුට් කරන්න පුළුවන්. පරණ මික්සර් වල ඔයගොල්ලන්ට දැකලා ඇති මෙන්න මේ වගේ XLR ඉන්පුට් එකයි normal ස්ටෑන්ඩඩ් ඉන්පුට් එකයි දෙකක් ඇවිල්ලා තියෙනවා. නමුත් මේකේ ඉන්නේ යුනිවර්සල් ජැක් බේස් එකක් දෙකම තියෙනවා. XLR ඉන්පුට් එකත් ස්ටෑන්ඩඩ් ඉන්පුට් එකත් දෙකම තියෙනවා මේ ජැක් බේස් එකේ. ඉතින් එතනින් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන mic and line කියලා ගහලා තියෙනවා. mic in කරගන්න පුළුවන් අපිට line in කරගන්නත් පුළුවන්. එතනින් පල්ලෙහාට ගියාම ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන බටන් දෙකක් තියෙනවා. pad 26 decibel කියලා එකක් තියෙනවා. ආයේ HPF කියලා 80යි HZ කියලා ගහලා තියෙනවා. ඉතින් මේකෙන් කරන්නේ මේ HPF කියලා කියන්නේ high pass filter කියන එක. high pass filter කියලා කියන්නේ අපි දන්නවා අපි mic එකක වුණත් line in එකක වුණත් හඬ පරාසයක් තියෙනවා. ඒ හඬ පරාසයේ 80යි Hz 80න් මෙහාට තියෙන හඬ මේ බටන් එකේ පුහම කැපෙනවා. ඒ කියන්නේ Hz 80 කියන්නේ low frequency එකක්. ඒ low frequency එකේ 80න් මෙහාට තියෙන සියලුම ශබ්දය මේකේ බුවාම කැපෙනවා. මම නම් රෙකමන්ඩ් කරන්නේ මේ හැම channel එකටම high pass filter එක දාලා තියෙන එක හොඳයි. මොකද මේ Hz 80න් මෙහාට තියෙන noise එක සාමාන්‍යයෙන් අපිට වැදගත් වෙන්නේ නැහැ. ඊළඟට මෙතන තියෙනවා pad 26 dB කියලා බටන් එකක්. මේක ඇවිල්ලා අපි හිතමු මෙතනින් අපි ඉන් කරන සිග්නල් එක ලොකු ඇම්ප්ලිෆයි එකක් තියෙන සිග්නල් එකක් කියලා. අපි හිතමු අපිට ඒක කන්ට්‍රෝල් කරන්නත් බෑ. එන ඉන්ස්ට්‍රුමන්ට් එකේ හරි මොකක් හරි ඒකේ වොලියුම් කන්ට්‍රෝල් එකකුත් නැහැ කියලා. එතකොට අපිට ලොකු සිග්නල් එකක් වෙනවා නම් පීක් වෙන්නම අපිට පුළුවන් මේක ඔබලා ඒ සිග්නල් එක අඩු කරගන්න. ඊට පස්සේ මෙතන පළවෙනිටම තියෙන සුදු පාට නොබ් එකක් ගේන් කියලා. මේකෙන් වෙන්නේ අපිට එන සිග්නල් එකේ ධාරිතාව අඩු වැඩි කරගන්න පුළුවන්. අපි හිතමු අපිට එන්නේ චූටි සිග්නල් එකක් කියලා. මික්සර් එක මයික් එකෙන් හරි අපේ ලයින් ඉන් එකෙන් හරි එන සිග්නල් එක ගොඩක් පොඩි නම් අපිට පුළුවන් මෙතනින් ගේන් කරලා අපිට අවශ්‍ය ප්‍රමාණයට ඒකේ ධාරිතාව වැඩි කරගන්න. ඊළඟට මෙතනට එනවා one knob compressor එකක්. මේක සාමාන්‍යයෙන් අපිට වැදගත් වෙන්නේ ඔය voice mic එකක් වගේ පාවිච්චි කරනවා නම් පොඩ්ඩක් මේක කරකවලා මේ compressor එක චුට්ටක් හදාගත්තාම voice එකේ quality එක පොඩ්ඩක් වැඩි වෙනවා. මේ one knob එක වැඩ කරන හැටි ඒගොල්ලන් ප්‍රස්තාරයක් දීලා තියෙනවා. ඒක ගැන මම වැඩි කතා කරන්න යන්නේ නැහැ. මොකද එක knob එකකින් compressor එකක් හදන්න ගොඩක් අමාරුයි. ඊළඟට තියෙනවා කොළ පාට knobs වලින් තියෙන EQ එක. අපි ලයින් ඉන් එකක් ආවත් මයික් ඉන් එකක් ආවත් අපි අපේ කනට ඇහෙන විදිහට අපිට හොඳයි කියලා හිතන විදිහට EQ එක හදා ගන්න ඕනේ.
ඉතින් ඔයගොල්ලෝ දන්නවා EQ කිව්වහම equalizer කිව්වහම අපි ඒක equalizer එකේ හඬ පරාසය අපි වෙනස් කර බෙදා ගන්නවා කීපයකට. අපි කියනවා low කියනවා, low mid කියනවා, ඊට පස්සේ mid කියනවා, ඊට පස්සේ high mid, high ඒ වගේ අපි බෙදා ගන්නවා. මෙතනදී නම් අපිට මේක 4 band 3 band EQ එකක් තියෙන්නේ, low එක, mid එක සහ high එක. මේක තුනකට විතරයි කඩලා තියෙන්නේ. ගොඩක් අය වරද්ද ගන්නවා මේක high mid එකක් කියලා. මේක high mid නෙමෙයි. මුලින්ම තියෙනවා highs. මේ highs කියන knob එක එහාට මෙහාට කරකවුවාම මේ 10 kHz kilohertz 10 කියන frequency එකේ තියෙන හඬ පරාසය අඩු වැඩි වෙනවා. එතකොට ඒකෙන් highs වැඩි කරගන්න පුළුවන්. අපි නිකන් කතා කරොත් highs වැඩි වෙනවා, අඩු වෙනවා. ඊළඟට මෙතන තියෙනවා mid frequency එක තෝරගන්න. මේක high mid නෙමෙයි, mid frequency එක තෝරගන්න. ඒ කියන්නේ අපිට වැඩි කරන්න ඕනේ frequency එක මෙතනින් තෝරගන්න ඕනේ. අපි හිතමු 2.5k කියලා. 2.5k kilohertz වල තියෙන හඬ පරාසය අපිට අඩු වැඩි කරගන්න පුළුවන් මෙන්න මේ ඊළඟ knob එකේ. ඒකෙන් වැඩි කරගන්න පුළුවන්, අඩු කරගන්න පුළුවන්. එතකොට ඒ තමයි mid එක. mid එකට knob දෙකක් දීලා තියෙනවා. අපිට කැමති frequency එක තෝරගෙන ඒක අඩු වැඩි කරගන්න. ඊළඟට තියෙනවා low frequency එක 100 Hz වලින් එයා අඩු වැඩි කරනවා. මේක එහාට මෙහාට කරපුවාම. ඊළඟට නිල් පාට knobs තුනක් තහ සුදු පාට knob එකක් තියෙනවා. මේ තමයි අපේ aux 4. මෙයා එක aux එකක් භාවිතා කරනවා මෙතන effects වලට. අනිත් aux තුන භාවිතා කරන්න පුළුවන් අපිට auxiliary වලට. මොකද්ද මේ auxiliary කියලා කියන්නේ? අපි ගොඩක් අය දන්නවා අපි මොනිටරින් සිස්ටම් එක පාවිච්චි කරනකොට අපි සමහර වෙලාවට වොයිස් මොනිටර් එකක් වෙනම දානවා, නැත්නම් ඉන්ස්ට්‍රුමන්ට් වලට වෙනම මොනිටර් එකක් දානවා. එතකොට අපි ඒ වගේ අවස්ථාවක අපි පාවිච්චි කරන්නේ auxiliaries. මොකද අපි හිතමු දැන් මේක කීබෝඩ් ලයින් එක කියලා. එතකොට කීබෝඩ් ලයින් එකේ නම් අපි කීබෝඩ්ඩට aux එක පළවෙනි aux එක දෙනවා නම් අපිට කීබෝඩ්ඩට විතරක් aux යවන්න ඕන. කීබෝඩ් යවන්න ඕන නම් කීබෝඩ් එක මෙතනින් aux එකෙන් වැඩි කරගන්න පුළුවන්. ඒ විදිහේ aux ලයින් තුනක් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා pre කියලා බටන් එකක් ඔබලා. මේක කියන්නේ pre fader සහ post fader කියලා දෙකක් තියෙනවා aux වල. ඒ කියන්නේ අපි මෙතනින් fader එක up and down කරද්දී aux එකේ සද්ද අඩු වැඩි වෙනවද කියන එක අපිට මෙතනින් සිලෙක්ට් කරන්න ඕනේ. මෙතන pre fader එක on කරපුවාම අපි මෙතන fader එක අඩු වැඩි කරත් මෙතන aux එකේ සද්දේ අඩු වැඩි වෙන්නේ නැහැ. අපි ඒක off කරපුවාම අපි fader එකේ සද්දය අඩු කරනකොට aux එකේ සද්දෙත් අඩු වෙනවා. ඊළඟට මෙතන මෙයා හතරවෙනි aux එක පාවිච්චි කරලා තියෙනවා effect එකක් විදිහට. එතකොට අපිට මෙතන මේ each channel එකට යන effect ප්‍රමාණය මෙතනින් අඩු වැඩි කරගන්න පුළුවන්. ඊළඟට මෙතන තියෙනවා pan. ඔයගොල්ලෝ දන්නවා අපි left right කියලා දෙපැත්තක් පාවිච්චි කරනවානේ අපේ PA එකේ. එතකොට ඒකේ මේ දකුණු පැත්තට වැඩිපුර යවන්න ඕන නම් මේක දකුණට හරවන්න පුළුවන්, වම් පැත්තට වැඩිපුර යවන්න ඕන නම් වම් පැත්තට හරවන්න පුළුවන්. එතකොට මෙතන තියෙනවා mute එක. අපි මේක on කරපුවාම unmute වෙනවා, off කරපුවාම නැවත mute වෙනවා. ඊළඟට මෙතන තියෙනවා peak bulb එකක්. මේ බල්බ් එකෙන් පෙන්නනවා අපිට මික්සර් එකට එන සිග්නල් එක මික්සර් එකට දරා ගන්න බැරි තරම් වැඩි නම් අපේ එන සිග්නල් එක ගේන් වැඩි නම් මේ බල්බ් එක පත් වෙනවා. එතකොට අපිට අක් ගාලා අපේ ගේන් එක පාවිච්චි කරලා මේ පීක් එක නැති කරගන්න ඕනේ. නැත්තම් අපිට පුළුවන් 26 decibel cut ස්විච් එක ඔබලා මේ පීක් එක නැති කරගන්න. ඊළඟට තියෙනවා group out. group out ගැන මම වෙනම වීඩියෝ එකක් ඔයගොල්ලන්ට ඉදිරියේදී ලබා දෙන්න. මොකද මේක ටිකක් ලොකු කාරණයක් ගැන කතා කරන්න ඕනේ මේ ගැන. ගොඩක් අය group out පාවිච්චි කරන්නේ නැහැ. නමුත් group out පාවිච්චි කරනවා නම් අපිට ගොඩක් ලේසි. group out ගැන මම ඊළඟට කියලා දෙන්නම්. මෙතන ST කියන බටන් එක තියෙන්නේ. මෙතනින් අපි ස්ටීරියෝ එකට යවනවා කියන එක. ඊළඟට master fader එක තියෙනවා. ඔයගොල්ලන්ගේ each channel එකට අවශ්‍ය volume ප්‍රමාණය අඩු වැඩි කරගන්න පුළුවන් මේ fader එකෙන්. ඊළඟට තියෙනවා PFL කියලා බටන් එකක්. මේක තමයි අපිට වැදගත්ම බටන් එකක් මේක. pre fader listen. ඒ කියන්නේ අපිට මේක on කරපුවාම
මේක ඔන් කරපුවාම ඒ අදාළ channel එකේ සද්දය ඇහෙන්නේ අපේ headphone එකෙන් සහ monitors වලින් විතරයි. monitors වලින් සහ headphone එකෙන් විතරයි ඇහෙන්නේ ඒකෙන් එන volume එක විතරයි ඇහෙන්නේ. අපිට මෙතනින් අපි gain කරලා නැත්තම් එන volume එකේ කිසිම EQ එකක් වෙන්නේ නැතුව PO signal එක අපිට අහන්න පුළුවන් PFL හරහා. එතකොට අපිට ඒකෙන් master out එකට යවන්න කලින් auxiliaries වලට යවන්න කලින් අපිට පුළුවන් PFL දාලා ඒ channel එක ඉස්සෙල්ලාම අපි sound engineer රිසල් කරලා ඒක අවශ්‍ය adjustment කරලා ඉවර වෙලා master එකට යවන්න. ඉතින් මේක ගොඩක් වැදගත් වෙනවා sound engineerට PFL pre fader listen කියන්නේ ඒකයි. ඊට පස්සේ මේ පැත්ත ඇහෙන්න ගියාම ඔයගොල්ලන්ට පේනවා ඇති group out masters තියෙනවා. group out වල volumes අඩු වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒවේ mute unmute තියෙනවා. ඊළඟට master left and right volume එක තියෙනවා මෙතන. ඊළඟට මම ඔයගොල්ලන්ට කිව්වා pre and post auxiliaries ගැන. අපි pre button එක ඔබලා තියෙනවා නම් මෙතනින් අපිට ඒ auxiliaries වල masters අඩු වැඩි කරගන්න පුළුවන්. අපේ post අපි auxiliaries post fader දාලා තියෙනවා නම් මෙතනින් master අඩු වැඩි කරගන්න පුළුවන්. ඊළඟට මෙතන තියෙනවා phone out එක, අපේ headphone out එක අඩු වැඩි කරගන්න. මෙතන තියෙනවා monitors අඩු වැඩි කරගන්න. ඊළඟට මෙතන තියෙනවා ඔයගොල්ලන්ට මේ effect 24ක් දීලා තියෙනවා. ඒ effect එකෙන් කැමති effect එක තෝරගෙන ඒක select කරලා ඒ effect එකට අදාළ ප්‍රමාණය අඩු වැඩි කරගන්න පුළුවන්. මෙතන තියෙනවා master level පෙන්නන LED bulbs ටික. PFL දැම්මහම අපිට PFL බලා ගන්න පුළුවන්. නැත්නම් master level බලා ගන්න පුළුවන්. ඊළඟට මෙතන තියෙනවා headphone out එක. මෙතන තියෙනවා foot switch එක. foot switch එකෙන් කරන්නේ අපිට මෙතන effects අඩු වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන master out දෙක තියෙනවා. standard out දෙකක් තියෙනවා. XLR out දෙකක් තියෙනවා. monitors out දෙකක් තියෙනවා. aux out 4 තියෙනවා. ඊළඟට group out 4 තියෙනවා. මේ විදිහට තමයි අපේ සාමාන්‍ය mixer එක ඔයගොල්ලන්ට දැක ගන්න පුළුවන් දේවල් තියෙන්නේ. මෙතන FX return කියලා මේ channel එකක් තියෙනවා. මේකෙන් තමයි අපේ සම්පූර්ණ effect එකේ විතරක් volume එක අඩු වැඩි කරගන්න පුළුවන් අපිට මේ fader එක හරහා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් අපි group outs ගැන කතා කරමු. high pass filter, low pass filter ගැන තව ටිකක් වැඩිපුර කතා කරමු. ඊට පස්සේ ඊළඟ වීඩියෝ එකේ මේ jacks වලට අපි මේ jack base වලට අපි instrument එකක් in කරලා කොහොමද mix එකක් ගන්න කියලා කතා කරමු. ඊළඟ වීඩියෝ එකෙන් subscribe වෙන්න මගේ YouTube channel එකට. ඉතින් නරඹු ඔයගොල්ලන්ට ස්තුතියි. ඔයගොල්ලෝ දැනුමට යමක් ගත්තා නම් comment දාන්න, like කරන්න, share කරන්න. Thank you. එහෙනම් ගිහිල්ලා එන්න ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.